පාසල් විනය මෙවැනි විට පාසල් විනය බොහෝ විට කතා බහට ලක් වෙලා ඒ මෙන්වෙන් පාර්ලිමේන්තුවේ පනතක් පවා මේ වෙනට සම්මත වෙන්න යන්නේ. මින් පසු දරුවාගේ ගවුමේ වාටිය ලිහන්න ගුරුවරයාට අයිතියක් නැහැ. පාසලට කොණ්ඩේ වවාගෙන එන ශිෂ්‍යයාගේ කොණ්ඩේ නිසි පරිදි සකස් කිරීමට අයිතියක් නැහැ කියන වගේ කාරණයක් මේ වෙන විට සමාජගත වී තිබෙනවා. මේන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන කාරණය රජය විසින් අනිවාර්යයෙන්ම පැහැදිලි කළ යුතු වෙනවා. ඒ වගේම විනය තුල සිදුවන්නේ කුමක්ද? විනය තිබීම තුල සිදුවන්නේ කුමක්ද? මෙතෙක් කල ශ්‍රී ලංකාව පාසල් පද්ධතිය තුල පැවතුණු විනය තමයි පාසලට එන දරුවා කොණ්ඩේ නිසි පරිදි කපා ගෞම අවශ්‍ය පරිදි දිග ආකාරයකට මසාගෙන පාසලට පැමිණිය යුතුයි. මේ තුල දරුවාට මෙතෙක් වුණු හානිය කුමක්ද? ඒ වගේම ඔවුන් පවසන්නේ මේ නීති සම්මත කර ගැනීමට උත්සාහ දරන අය පවසන්නේ මේ තුල දරුවා පීඩනයකට ලක්වන බවයි. පීඩනයකට ලක්වන්නේ යැයි විනය නීතීන් උල්ලංඝනය කිරීම තුල සිදුවන්නේ කුමක්ද? අනවශ්‍ය පරිදි නිදහසක් ලබා දීම තුල ඒ ආයතනය පවත්වා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වෙන එක වළක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මීට සමගාමීව ළමයාට ලිංගික අයිතිය ලබා දීම පවා මේ වන විට කතා බහට ලක් වෙලා තිබෙනවා. සමාජය තුල අවුරුදු 16ට වැඩි අයට ලිංගික හැසිරීමේ අයිතිය පවා මේ වන විට ලබා දී අවසන් වගේ තමයි පෙනෙන්නේ. ඒ නිසා මේ කටයුතු තුල දැන් තිබෙන නීති රීතීන් මත පවා ළමයාව ආරක්ෂා කර ගැනීමට බැරි තත්වයක් උදා වී තිබෙදී තව දුරටත් මේ නිහිති ලිහිල් කිරීම තුල සමාජය පාසල් පද්ධතිය රැගෙන යන්න උත්සාහ කරන්නේ කොතෙන්ද? ඒ වගේ තැනකට සමහර පාසල් වල 500 600 නැත්නම් 1000 2000 3000 4000 ඉන්න ආයතන මේ තියෙන්නේ. මේ ආයතන තුලට ගිනි පුපුරු දැම්මහම සිදුවන්නේ කුමක්ද කියන කාරණය මේ නීති සම්මත කර ගැනීමට ප්‍රථම කල්පනා කර බැලිය යුතුයි. ඇත්තටම මේ දාන්නේ ගිනි පුපුරු. මේ ගිනි පුපුරු ඒ තුලට හෙලීම තුල සිදුවන්නේ කුමක්ද? විනය නැතිව කිසි දෙයක් කරන්නට බෑ කියන සම්මතය තමයි සමාජයේ මුල් බැස ගොස් තිබෙන්නේ. එය තමයි සත්‍ය කියන එක තමයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ. අපි බලමු විනය තිබීම තුල මොකද්ද වෙලා තියෙන්නේ? විනය නිසා පවතින පද්ධතීන් මොනවද? ආගමික සංස්ථා පවතින විනය මත. ඒ වගේම හමුදා පවතින විනය මත. පොලිස් ආයතන පවතින්නේ විනය මත. ඒ හැම ආයතනයක්ම පවත්වාගෙන යාම සඳහා යම් රීතීන් නීතීන් පද්ධතියක් පවත්වාගෙන යන තුන විශේෂයෙන්ම උසාවි පවතින්නේ නීති පද්ධතියක් මත. උසාවියට යන පුද්ගලයා හොඳට බටන් එක දාලා නිසි පරිදි ඇඳුම සකස් කරගෙන උසාවියට යා යුතු වෙනවා. ඒ වගේ නීති පද්ධතිය තුල උත්සාහ කරන්නේ පුද්ගලයාව හික්මීමට ලක් කිරීම. ඒ හික්මීම ඔහු පවත්වාගෙන ගියොත් ඔහුගේ ජීවිතයට එය යහපතක් වෙනවා. හික්මීම නැති මේ විනය පද්ධතියක් නැති අපි ගත්තොත් එහෙම සංස්ථාවක් පෞල් සංස්ථාවට විනය පද්ධතිය නැති වුණොත් මොකද වෙන්නේ? විවාහය කියන එක මොකක් මතද පවතින්නේ? විනය පද්ධතියක් මත. එහෙනම් විවාහයට අවශ්‍ය විනය නීති රීතීන් උල්ලංඝනය කරනවා. එහෙම නැත්නම් අයින් කරනවා. විවාහය සඳහා ලියකිවිල්ලක් අවශ්‍ය නැහැ. ඔබට ඕන නම් ඔබ එකට ඉන්න, නැත්නම් ඔබ වෙන් වෙලා යන්න. ඔබ දරුවෝ හදන්න, දරුවන්ට ඕන දරුවෝ ඕන තැනක ඉඳි. ඒගොල්ලෝ හැදෙනවා නම් හැදේ, තව කෙනෙක් ඕන නම් තව කෙනෙක් විවාහ කරගන්න. මේ විදිහට නීති රීතීන් අයින් කිරීම තුල සිදුවන්නේ කුමක්ද? අපි ගන්නවා දකින්නවා තිරසංගත සමාජය තුල විනය නීති රීතීන් නැහැ. ඔවුන්ට කැමති කෙනා පව එක් වෙන්න පුළුවන්, කැමති නම් වෙන් වෙලා යන්න පුළුවන්. මේ වගේ තත්වයක් තමයි තිරසංගත සමාජයේ තියෙන. ඒ සමාජ තත්වයේද මේ හික්මීමකින් යුතු සමාජ පසුබිමකට ගේන්න උත්සාහ කරන්නේ. එහෙම ගෙනාවොත් මොන තත්වයක් උදා වේවිද? ඒ නිසා මේ විනය කියන එක අපි දකිනවා අවශ්‍ය බව. අපි දකින වර්තමානයේ
බස් රථවලට ගන්න කාන්තාවන්ට නියමිත ඇඳුමක් දෙන්න හදනවා. ඒ වගේම ගුවන් සේවිකාවන්ට නියමිත ඇඳුමක් තියෙනවා. පොලිසියට නියමිත ඇඳුමක් තියෙනවා. ඇයි ඒක තමයි විනය. හමුදාවට නියමිත ඇඳුමක් තියෙනවා. මේක තමයි විනය. මේක ඉවත් කරොත් පොලිසියට තමන්ට ඕන ඇඳුමක් ඇඳගෙන එනවා. හමුදාවේ තමන්ට ඕන ඇඳුමක් ඇඳගෙන එනවා. ඒ නිසා විනය කියන එක ඉවත් කිරීම සුදුසු තත්වයක් නොවන බව තමයි සමාජගත වෙලා තිබෙන මතය. ඒ තුල විශාල හානියක් සමාජයට සිද්ධ වේවි කියන මතය මේ වන විට සමාජය තුලින් මතුවෙමින් පවතිනවා. ඒ නිසා මේ තීරණය සම්මත කර ගැනීමට ප්‍රථම දෙතරයක් තුන්සරයක් සිටිය යුතු බව තමයි අපගේ මතය සහ සමාජයේ මතය වී තිබෙන්නේ.